මේ තියෙන්නේ AC සිස්ටම් එකක් වෙහිකල් එකක. ඉතින් මං ඔයාලට පෙන්නන්නේ මේ AC සිස්ටම් එක කොහොමද වර්ක් කරන්නේ මේ කියන්නේ මේ මෙතන තියෙන මැනුවල් බටන් වලින් මොනවද වෙන්නේ කියලා. නොදන්න අය දන්න අය ඇති. මේ නොදන්න අයට තමයි මේ වීඩියෝ එක. ඉතින් මේ තියෙන්නේ මේ රවුමට තියෙන්නේ මේකෙන් තමයි ෆෑන් ස්පීඩ් එක අඩු වැඩි කරන්නේ. කියන්නේ මේකෙන් AC එක කූල් වෙමින් තියෙන කූලින් එක කොහොමද ෆෑන් ස්පීඩ් එකෙන් ඉක්මනට ලබා දෙන්නේ ෆෑන් එකත් එක්ක යූස් කරමින්. ඉතින් එතකොට මෙතන තියෙනවා AC එක on off කරන බටන් එක. එහෙම එතකොට මේක on off කරාම වෙන්නේ මේකේ දැන් මේකේ AC එක ඉන්නේ නැහැ. මේක වැඩ කරන්නේ ෆෑන් එක විතරයි. බ්ලෝවර් එක. අපි කියුවොත් බ්ලෝවර් එක. මේක on කරොත් AC එකත් වැඩ කරනවා. එතකොට මේ පහළ තියෙන්නේ ඔයාලා විතරම දකිනවා මේ වාහන වල මේක තියෙනවා. ඉතින් මේ ඊතලයක් ඇතුලේ ඊතලයක් ඇතුළටම තියෙන එකක්. ඉතින් මේක ලේසි තේරුම් ගන්න මේක කින්කින් කියන්නේ ඇතුලේ වාතය කියන්නේ ඇතුලේ වාතයම යූස් කරලා තමයි මේකෙන් AC කරගන්නේ. ඒ වගේම මේ පැත්තේ බටන් එකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් පිටින් එන වාතයෙන් AC එක වැඩ කරනවා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ දැන් මේකෙන් පාවිච්චි කරාම එළියේ තියෙන ගන්ධ එතකොට දූවිලි වගේ දේවලුත් මේකෙන් එන්න පුළුවන්. ඉතින් එතකොට මේක යූස් කරන එක තමයි ඇත්තටම ඇතුලේ වාතය ගන්න එක තමයි ෆුවල් උනත් වැඩි පිච්චෙන්නේ නැතුව යන්න පුළුවන් ක්‍රමය. ඉතින් මේකෙනුත් එහෙම තමයි. කොහමද මේ ඔප්ෂන් දෙකම අපිට යූස් කරන්න පුළුවන් ඕන වෙලාවකට. ඒ වගේම මේ ෆ්‍රන්ට් කියන එක. ඉතින් මේකෙන් වෙන්නේ ඉදිරිපස වීදුරුව මීදුම අධික වෙලාවක යන වෙලාවක මේක දාපු ගමන් ඉදිරිපස වීදුරුවේ තියෙන අර මීදුම් ගතිය ඔක්කොම නැති වෙලා අපිට ඩ්‍රයිව් කරගන්න පුළුවන් විදියට ලේසි වෙනවා. ඉතින් ඒ වගේම මේ පැත්තේ තියෙනවා මේ මිනිස්සෙක් ඇඳලා මූණට කකුලට වීදුරුවට මේකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපිට කකුලටත් AC එක වෙන විදියට සහ මූණටත් AC එක වෙන විදියට. ඒ වගේම ෆ්‍රන්ට් එකටත් AC එන විදියට තුනම සෙට් කරගන්න පුළුවන්. අපිට පේනවා ඉතින් දැන් මේ කකුල මම මේක ප්‍රෙස් කරන වාරයක් පාසා මූණට වැටෙනවා. ඒ වගේම කකුලට වැටෙනවා. ඉතින් කකුලට විතරක් ඊට පස්සේ කකුලට සහ ඉදිරිපස වීදුරුවට වැටෙනවා. ඉතින් මේකෙන් තියෙන්නේ පිටුපස වීදුරුව පේන්නේ නැත්තම් අපිට ක්ලියර් කරගන්න පුළුවන්. ඒක ඒ වගේම මේක AC on off. මේ පැත්තෙන් තියෙනවා ඔටෝ එක. ඉතින් මේක ඉබුවාම පේනවා ඇති ඔයාලට ඔටෝ තමයි මේ AC එක වැඩ කරන්නේ. ඔයා දැන් මැනුවල් මොන දෙයක් කරත් වැඩක් නැහැ. මොකද මේක වැඩ කරන්නේ මේ AC සිස්ටම් එකට අනුව ඇතුලේ එළියේ තියෙන ඒ කියන්නේ උණුසුමත් එක්ක බලලා අපේ වාහනේට කොච්චර ඇතුළට උණුසුම සීතල අවශ්‍යද කියලා කැල්කියුලේට් කරලා එයාම තනියම කරගන්නවා. ඉතින් මේක තියෙන්නේ ඒකට ඔටෝ එක ඔන් කරපු ගමන් එයා තනියම කැල්කියුලේට් කරලා එයා තනියම වැඩ කරගන්නවා. ඉතින් ඒක ටක් ගාලා නැති වෙනවා අපි මැනුවල් මෙහෙන් මේ පැත්තේ AC එකකින් අඩු කරපු ගමන් අරක ඔටෝ නැති වෙනවා. ඉතින් ඔයාලට දැන් තේරෙන්නේ නැති ඉතින් කොහොමද මේ AC එක වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ වගේම මේක on off කලේසි ඉතින් ඔයාලත් දන්නේ දෙයක් ඉගෙන ගත්තා නම් වටිනවා. ඉතින් thank you මාගේ වීඩියෝ එක බලුවට. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න, නොදන්න අයටත් දැනගන්න. ඒ වගේම subscribe කරපු දෙන්න අමතක කරන්න එපා. thank you.